Welcome to our YouTube channel. ඉතින් මේ තියෙන අපේ දෙන්නගේ පළවෙනි vlog එක. අද අපි කොහෙද යන්නේ මොනවද කරන්න කියලා මේ වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් ඔයාට බලා ගන්න පුළුවන්. මේ මගේ ගවුම ලස්සනයිද? සෙට්. නේ බස් එක බලන්නකෝ. අනේ මට අසයි කියන්න. කොහෙද ඉතින් අපි යන්නේ? කියන්න. සෙනරත් වෙලා. ඕකේ. මාර ලස්සනයිනේ අර හන්තාන පැත්ත. ඇත්තට නුවර ඉපදෙන්න කොච්චර පින් කරන්න ඕනද නේ? මාර ලස්සනයි. දැන් නුවර උඩ පාරෙන් යන ගමන් තමයි ඉන්නේ. ගහ දකිද්දිත් සතුටුයි යන්නේ. අපි ඇත්තටම යන්න දැන් හිතාගෙන ආවේ සෙනරත්වල. ඒ වුණාට අපි ඒක වෙනස් කරා. ඉස්සරහදී පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද උනේ කියලා. අනේ එක්කමට එහෙ යන්න බෑ වගේ. කලින් ගියානේ. එහෙ යන්න බෑ. අපි මෙහෙ යන්ද? බෙල්ලුට යන්ද? බෙල්ලු? ආ. අනේ හා කියන්නකෝ. අයියෝ හා කියන්නකෝ. අනේ මට යන්න බෑ මට යන්න ඕනේ බෙල්ලුට. අනේ අයියා බෙල්ලුට යමුකෝ. හා? හා? අනේ කොච්චර හොඳ එක්කෙනෙක්ද ඔයා? බෙල්ලුට යන්නේ මෙතන ඉස්සරහා පාරින් නේද? ආ? කොහොර කියන්න පා. අනේ බෙල්ලුට යමුකෝ එහෙ ලස්සනයි මාර ලස්සනයි. දැක්ක නේද? කතා වෙලා එන දිහා කොහොමත් යන්නේ නැහැ. බෙල්ලුට යනවා. මේ අපි දැන් කොහෙද ඉන්නේ? කොයි හරියද? දැන් ඉන්නේ කැටවල. කැටවල පාස් කරගෙන අපි දැන් යන ගමන් ඉන්නේ. ඔයාලා මෙහෙ ඇවිල්ලා තියනවාද කියලා කමෙන්ට් එකක් දාන්න හරියට අනිවාර්යෙන්. මොකද? මගේ දකුණු කන. ඕ. ඒක කාටවත් කන්නේ නැතුව. හරහයි හරිද? තලාතුවේ මෙතනින් අපි දකුණට දාලා මේ පාරේ තමයි යන්න ඕනේ. අපි සෙනරත්වල යන්න හිතාගෙන ආවට ඇත්තටම අපි ගියේ බෙල්ලුඩ් වලට. බලන්න ලස්සන මාර ලස්සනයිනේ. වව්! දිව්‍ය ලෝකෙට යන්න වගේ. මෙන්න මේ ටික බලන්න හරිද? දැන් මේ ටික මාරම ලස්සනයි. ඉස්සරහට ටිකටම vlogs දානවා. එතකොට ඔයාලට අපිව follow කරලා තිබුණොත්, subscribe කරලා තිබුණොත් අපේ videos බලන්න පුළුවන්. මේ පැත්තෙන් finance කැලයක් තියෙනවා. අපි යන්න ඕනේ ඔය මේ පැත්තට මේ බලන්න මේ ගස් වල එහෙම ලස්සන. ඔය කඳු වල එහෙම තියෙන මෙන්න මේ වගේ ගස් නේද? ෆයිනස් ගස් තියෙනවා මාර ලස්සනට. මේ ෆයිනස් ගෙඩි අපි ගෙදර ගෙනියනවා නේ සුදු. මත්තක සටහන් වලට. මෙතනින් ඇතුළට නේ යන්න තියෙන්නේ. මෙතනින් යන්න ඕනේ. අපි අර පැත්තට ගිහිල්ලා බලලා එමු.
අද ටිකක් අඳුරුයි. මේ ගහත් එක්ක එහෙම මාර ලස්සනට වෙනවනේ. මේ පේන්නේ වික්ටෝරියා ජලාශයනේ. මාර ලස්සනයි. මේ පාර වදලා ලස්සනට ඉන්නවා. දවසක් යාළුවෝ සෙට් එකක් ඇවිල්ලා යාළුවෙක්ට යන්නනේ. ඉල්ලලා තිබුණේ. ඒ හරක්ගෙන් නම් පරිස්සම් වෙන්න ඕනේ. මරුවනේ. අපි මේ දෙවනි පාරනේ අපි මේ තුන්වෙනි පාර මේ හරක් රංචුවක් ඔව් යාලා මහා නපුරුයි. වතුර පාර මා සීවල බලන්න ලස්සන මාර ලස්සනක් තියෙනවා. අර අතනින් ආපු ගමන් මාර අතනින් යන්න පුළුවන්. අපි මේ පැත්තෙන් ආවා. අතනින් එන්න පුළුවන්. ඒ වුණාට අපි මේ පැත්තෙන් ආවා. මේ තියෙන මෙතන මේ පැහැදිලා මෙතනින් තමයි එන්න පුළුවන්. අර අතනින් ආපු ගමන් මෙතනින් නැගලාම එන්න තියෙන්නේ. අපි මේ පැත්තෙන් ආවා. අපි නිකන් හස උඩින් ඉන්නවා වගේනේ. පාටම පේනවා ඉතින් මාරු. වව්. අංශක 360ක් පේනවනේ. සිටි ඩයල් ටික ඉන්නවා. මෙයාලා තමයි එදා ඉන්නේ. යන්න. මෙතනින් තමයි අර මං කිව්වේ එන්න ඕනි කියලා. මෙතනින් තමයි අර මං කිව්වේ එන්න ඕනි කියලා. ඉස්සරහින් රෙඩ්ඩි වෙන්න පුළුවන් මේ පාරේ. අපි ආවේ වටෙන්. වලට පේන විදිය. ඔයාට සතුටුයිද? ඔව්. පොඩ්ඩක් ඉඳන්නේ දඟලන්න නැතුව මේ අන්තිම මේක හිටවන්න තියෙන්නේ. දඟලනවා ඉවරයක් නෑනේ. පොඩ්ඩක් ඉන්නේ මේක හයි කරනකම් මං. වව් ලස්සනයි. ඔව් මාර ලස්සනයි යන්නේ. ඔයා ඇයි යන්නේ කොණ්ඩේ කැපුවේ? එහෙනම් තව ටිකක් දාන්න තිබ්බනේ. මල් මාර ලස්සනයි සුදු. ඈ
ලස්සනයි යනේ. මේ බලන්නකො හොල්ලලා මේ මල බිමට වැටෙන්න යන්නේ. මාර ලස්සනයි යනේ. ඔය අසයිදේ හේර් ස්ටයිල් එකට පෙන්නන්නද පොඩ්ඩක් වීඩියෝ එක? කොහොමද හේර් ස්ටයිල් එක අලුත් මල් දාලා වික්ටෝරියා මාර ලස්සනයි. ගෙදර යනකන් තියාගන්න හරියද? මාර ලස්සනයි. අම්මටත් පෙන්නන්න පුළුවන් ගෙදර ගියාම. අනේ අනේ වතුරෙන් යමුකෝ. ඉස්සෙල්ලා දැන් වතුර වලින් ගිහලා ගස්සේ ලාලා. අනේ මේ වතුර පාර මරුනේ. මේ උල්පත් වතුර වෙන්න ඇතිනේ. පාර පුරාම තියනවා මේ වතුර. මේ බලන්න. අනේ වතුරෙන් යන හයියෙන්. හයියෙන් ගිහින් ඉස්සෙල්ලා. සීතල වතුරේ. ඔව් සීතලයි. සකුලේ දිනනවා. බලන්න. ඒ දිවැස්සකට අහුණා. කොහොම හරි වැස්සකටත් අහු වෙලා අන්තිමේට අපි බඩගින්නට මේ දැන් තමයි අපි තවල්ට කන්න ආවේ. මෙතෙන්ට වෙලා අපි පොඩ්ඩක් කය ගහගෙන ඉඳලා අන්තිමේට කෑම කාවට පස්සේ කෑම කාලා ඊට පස්සේ අපි කෑම කාලා ඉවර වෙලා ආයෙමත් ටවුන් එකට ගියා. මේ තේන් ඉතින් අපි ගත්ත කෑම එක අපි රොයල් මෝල් එකෙන් තමයි ගත්තේ. අවුලක් නෑ. ඉතින් ෂේප් රහයි. ඔව් චුට්ටක් රහයි ෂේප්. ඊට පස්සේ අපි කොහොම හරි ගියා. අපි හැමදාම රැට යනවා වැවරවුමට ගිහිල්ලා පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඉඳලා කතා කරලා තමයි ගෙදර යන්නේ. ඉතින් බලන්න රැට මේ නුවර කොච්චර ලස්සනයිද කියලා. ඔයාලා රැට නුවර ඇවිදින්න ඇවිල්ලා තියෙනවද? ඔයාලා කොහෙද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තව අපි මේ විදිහට තව ලස්සන වීඩියෝස් ඉස්සරහට ගේනවා. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ අංකල් කෙනෙක්ගේ බයික් එකක් නැවතිලා තියෙනවා දැකලා එයා උදව් කරන්න ගියා. ඉතින් මම එතකන් ඉඳගෙන හිටියා. ආයෙමත් vlog එකකින් හම්බෙමු.